භාවනා කරන එකෙන් ස්ටුඩන්ට් කෙනෙක් විදියට ඔයාට ප්‍රධාන වාසි 5ක් ලැබෙනවා. ඔයාට ඉගෙන ගද්දී අවධානය තියාගන්න අමාරුයි නම්, ගොඩක් වෙලා පාඩම් කරන්න බැරි නම්, භාවනාවෙන් ඔයාගේ ફોකස් එක හදාගන්න පුළුවන්. භාවනා කරන එකෙන් ඔයාට ස්පෝර්ට්ස්, මාෂල් ආර්ට්ස් සහ ෆිසිකල් ඇක්ටිවිටීස් වලදී ඔයාගේ ශක්තිය, වේගය සහ සෙන්සිටිවිටි එක වැඩි කරගන්න පුළුවන්. පාඩම් කරන්න කම්මැලි නම්, ගෝල්ස් වලට යද්දී මොටිවේෂන් එක බහිනවා නම්, භාවනාවෙන් ඔයාගේ ඩිසිප්ලින් එක හදාගන්න පුළුවන්. ඔයාට හැඟීම් පාලනය කරගන්න අමාරුයි නම්, එක්සෑම් නිසා හෝ පාඩම් කරන්න අමාරු නිසා ස්ට්‍රෙස් වෙලා ඉන්නවා නම්, ඔයාගේ EQ එක භාවනාවෙන් හදාගන්න පුළුවන්. සහ අවසානයට ඔයාට පාඩම් කරන ඒවා ඉක්මනට අමතක වෙනවා නම්, කොග්නිටිව් ඉෆෙක්ට්ස් තියෙනවා නම්, භාවනාවෙන් ඔයාගේ මෙමරි එක ෆික්ස් කරගන්න පුළුවන්. ෆෝකස්, ස්ටැමිනා, ඩිසිප්ලින්, EQ, මෙමරි මේ පහෙන් එකක්වත් පොඩි කාලේ නම් භාවනා කරලත් මට ලැබුණේ නැහැ. මම මෙන්න මේ භාවනා ක්‍රමේ දැනගන්නකම්. හිතන්නවා මෙතනින් එහාට ඉගෙන ගන්න යන්නේ 21 වෙනි සියවසට ගැලපෙන ආනාපාන සති වල ඇඩ්වාන්ස් වර්ෂන් එක. ඔයා මේ වීඩියෝ එක ටිකකට පෝස්ට් කරලා විනාඩි 5ක් ආනාපාන සති භාවනාව කරලා බලන්න. මම විශ්වාසයෙන් කියන්නේ ඔයාට ඒ විනාඩි 5 තුලවත් ඔයාගේ අවධානය ඔයාගේ හුස්මට තියාගන්න බෑ. හේතුව තමයි අපේ මොලේ හැම තප්පරයක් ගානෙම අලුත් දත්ත ඇතුළට ගන්න එක. සහ පොඩි කාලේ ඉඳලම ඔක කරලා එපා වෙලා තියෙන එක. හැබැයි මේ අවස්ථාවන් ගැන හිතලා බලන්න. ඔයාව වතුරේ ගිලිලා යනවා. ඔයාව වාහනයකට හැප්පෙන්න යනවා. ඔයාගේ පස්සෙන් භයානක බල්ලෙක් පන්නනවා. මේ වෙලාවේදී ඔයාගේ ජීවිතේ බේරගන්න එක තමයි ඔයාගේ හිතේ එකම අරමුණ. මෙන්න මේ වගේ වෙලාවක ඔයාගේ හිත එහෙමේ දුවන්නේ නැහැ. කලින් ඔයා කරපු විනාඩි 5 ආනාපාන සතිය අසාර්ථක වෙන්න ඇති. මේ පාර ඔයා හොඳ හුස්මක් අරන් ඒක පිට නොකර විනාඩියක් හුස්ම රඳවගෙන හුස්මට ફોකස් එක දෙන්න. ටික ටික ඔයාගේ පෙනහළ ඇතුලේ පීඩනය වැඩි වෙනවා. ඔයාගේ ශරීරයේ ඇතුළු එහෙම හිඳුවන හිත පවා ඔයාට හුස්ම එළියට දාන්න බල කරනවා. විනාඩියක කාලයට ලං වෙද්දී ඔයාගේ හිතේ එකම අරමුණ තමයි ඔයාගේ හුස්ම පිට කරන එක. මේකම ඔයාට අනිත් පැත්තට කරන්නත් පුළුවන්. ඔයාගේ හුස්ම ඔක්කොම පිට කරලා තප්පර 20කට හුස්ම ගන්නේ නැතුව ඉන්න එකෙන්. තප්පර 20ට ලං වෙද්දී ඔයාගේ හිතේ එකම අරමුණ තමයි ඔයා හුස්ම ගන්න එක. ආනාපාන සතියේ අපි දැන් කරපු ශ්වසන ව්‍යායාම දෙකේ වෙනස වට තේරුණාද? ආනාපාන සතිය හරි සරලයි, සැහැල්ලුයි. ඒත් ඒක අපේ සංකීර්ණ මොළයට ගැලපෙන්නේ නැහැ. අපේ සංකීර්ණ මොළයට ගැලපෙන්නේ ඒ වගේම සංකීර්ණ භාවනාවක්. එහෙනම් අපි දැන් බලමු මොකක්ද මේ භාවනාව කියලා. තාઓයිස් භාවනාව. අපිට මේකටම කියන්න පුළුවන් ආනාපාන සති version 2.0 කියලා. අපි මේකෙදි මූලධර්ම දෙකක් යූස් කරනවා. breathe in pressure එක සහ breathe out pressure එක. breathe in pressure එක කියන්නේ ඔයාගේ පෙනහළු පිරෙනකන් හුස්ම ගත්තම ඒ හුස්ම පිට කරන්න ඔයාගේ ඇඟ ඇතුලෙන් එන පීඩනයට. breathe out pressure එක කියන්නේ ඔයාගේ පෙනහළු හිස් වෙනකම් හුස්ම පිට කළාම හුස්ම ඇතුළට ගන්න ඔයාගේ ඇඟින් එන බල කිරීමට. හරි. ඔයාට සුවපහසු ඕනම ඉරියව්වක ඉඳලා ඔයාගේ වම් නහය සහ දකුණු නහය ඔයාගේ හුරු අතේ ඇඟිලි දෙකකින් වහගන්න. ඔයාට භාවනාමය ෆීලිං එක ගන්න ඕනම නම් විතරක් ඔයාගේ අනිත් අත මේ කැමැති මුද්‍රාවකට තියාගන්න. ඊළඟට ඇස් දෙක වහගෙන දකුණු නහයෙන් විතරක් පෙනහළු පිරීලා breathe in pressure එක එනකන්ම දිගටම හුස්ම ඇතුළට ගන්න. ඊළඟට දකුණු නහය වහලා වම් නහයෙන් පෙනහළු හිස් වෙලා breathe out pressure එක එනකන්ම හුස්ම පිට කරන්න. ඊළඟට වම් නහයෙන්ම පෙනහළු පිරෙනකන් හුස්ම ගන්න breathe in pressure එක එනකම්ම. ඊළඟට වම් නහය වහලා දකුණු නහයෙන් පෙනහළු හිස් වෙලා breathe out pressure එක එනකන්ම හුස්ම පිට කරන්න. මේ පියවර 4 ආය කරන්න සයිකල්ස් විදිහට. හරි. මේ විදිහට ඔයාට ඔයාගේ හිත හුස්ම ගන්න එකට සහ පිට කරන එකට මේ එන breathe in out pressure එකත් එක්ක සාර්ථකව අරමුණුගත කරගන්න පුළුවන්. ප්ලීස් මේ භාවනාව try කරලා බලන්න. මට වුණා වගේම ඔයාගේ ජීවිතයට ලොකු බලපෑමක් ඇති කරන්න මේ තාઓයිස් භාවනාවට පුළුවන්. focus, stamina, discipline, EQ, memory. මේ දේවල් පහම improve කරට හැටි ගැන මම ඉදිරියේදී වීඩියෝ 5ක් දාන්න ඉන්නේ. මිස් කරගන්න නැතුව ඒවා බලන්න, subscribe කරලා එකතු වෙන්න. හැබැයි ඔයා මතක තියාගන්න මේ තාઓයිස් භාවනාව තමයි මේ දේවල් පහටම හරියන center effect එක කියලා.
දවසට විනාඩි 7-8ක් මේ භාවනාව කරන්න. ඔයා දවස් 21ක් මේ භාවනාව කළොත් ඔයාට එක පුරුද්දක් වෙයි. හරි, අද තමයි පළවෙනි දවස. මෙහෙන් මම මේ තාවිස් භාවනාව විනාඩි 2ක් කරලා යන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි.